රස්සාවක් කරන තැනුණු සතුටක් නැත්තම් මන්නම් කියන්නේ අයින් වෙලා යන්න කියලා. සන්තුට්ටි පරමන්දනන්නේ ලෝකේ තියෙන හොඳම සතුට මොකද්ද? ධනෙ මොකද්ද? සතුටනේ. ඔය ඇත්ත උදේ නැගිටලා බත් එකක් බැඳගෙන ඔෆිස් එකට 8:00 වෙනකොට දුවගෙන එනවනේ ඇඟිල්ල තියන්න. එයා විතරයි thank you කියලා welcome කියලා පිළිගන්නේ. එහෙනම් ඔය ඇත්ත හිතන්නකෝ. රස්සාවක් කරන්නේ සතුටින් ඉන්න. එතකොට තව කවුරු හරි කෙනෙක් මොකක් හරි කියනවා නම් ભેද බින්න කරන්න හදනවා නම් කේලම් කියනවා නම් හැම ආයතනයක්ම ඉක්මනටම වැටෙනවා. පන්සලක් වුණත් එහෙම තමයි. චූටි හාමුදුරුවන්ට විරුද්ධව දෙවිනි හාමුදුරුව කේලමක් කිව්වොත් නායක හාමුදුරුවන්ට නායක හාමුදුරුව අහන්න කොන්දක් තියෙන්න ඕන. ඇත්තද පොඩි නම මේ කියන්නේ කියලා. එතකොට කවුරුත් බොරුවට දෙයක් කියන්නෙත් නැහැ. බොරුවක් සාමාන්‍ය උගතන්නෙත් නැහැ. හැබැයි අපි ඒක හිත ඇතුලේ තියාගෙන හිනහ වෙන්න ගියාම හරි වෙහෙසයි. ඔයත් උන්ට පුළුවන් දෙයක් හිතේ හංගගෙන හිනහ වෙන්න. මට නම් බෑ. ඒ කියන්නේ හිතේ හංගගෙන මූණිච්චාවට කපටිකමට වැඩේ ගන්න ඕනකම නිසා කරන්න දෙයක් නැති නිසා කියලා එහෙම එකක් නැහැ. නොගැලපෙනව නම් ඉවත් කරන්න කොන්දක් තියෙන්න ඕනනේ. ඍජු බවක් තියෙන්න.